ඔය කාර් එකේ අවුවේ තිබ්බ වතුර බෝතලේ බොන එක්කෙනෙක්. එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාගේ ජීවිතේට කොච්චර භයානක තර්ජනයක් තියෙනවද කියන්නේ. මේ බෝතල් හදන්නේ පෙට් කියන රසායනික ද්‍රව්‍යය. මේ පෙට් කියන ප්ලාස්ටික් එක හදද්දී ඇන්ටිමනි කියන බරලෝහය පාවිච්චි කරනවා උත්ප්‍රේරකයක් විදිහට. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී සහ මේවා පාවිච්චි කරන ශීතල උෂ්ණත්වයේදී මේක කිසිම අවුලක් නැහැ. හැබැයි ලංකාවේ අවුවේ නතර කරලා තියෙන කාර් එකක උෂ්ණත්වය සෙල්සියස් 70ක් දක්වා විතර වැඩි වෙන්න පුළුවන්. මේ වෙලාවේදී මේ ප්ලාස්ටික් කණු ලිහිල් වෙලා අර කියන ලෝහය වතුරට මිශ්‍ර වෙන්න පුළුවන් ප්‍රවණතාවය 100%ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව මෙයාට අපේ අක්මාවට වගේම හෝමෝන ක්‍රියාවලීන් වලටත් ඉතා විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන්. උත්තරේ මොකද්ද? 1. කාර් එකේ බෝතලේ දාලා යන්න එපා. දෙවෙනි එක. ඔයාලා බෝතලේ දාලා යන්න ඕන නම් ග්ලාස් වීදුරු බෝතලයක් හරි ස්ටීල් ඒ කියන්නේ ලෝහ බෝතලයක් හරි පාවිච්චි කරන්න. 3. මේ වැඩේම කරන යාළුවොත් එක්ක වීඩියෝ එක ෂෙයා කරන්න.